ස්වාමෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා. ආමේන්. ඔබ ඉන්න ස්ථානයේ ආත්මයෙන් සහ සැබෑකමෙන් ඇහුම්කන් දෙන්න. දේව වචනෙන් පෝෂණය වීම. එනම් දේව වචනෙන් අපි පෝෂණය විය යුතුයි. අපි ඇයි මේ දේව වචනෙන් පෝෂණය විය යුත්තේ? දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුද්ධ මතෙවුස් සුභාරංචි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ මෙසේ කියනවා. උන්වහන්සේ උත්තර දෙමින් මිනිස්යා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ. එනම් මිනිස්යා ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මුණා වූ වචනෙන්. ඔබ දැන සිටියාද? දෙවියන් වහන්සේ මවන ලද සියල්ලන් අතරින් ආත්මික මිනිස්යා මවන ලද්දේ එලෙස ඒ මිනිස්යා තුල දෙවියන් වහන්සේගේ වචනෙන් පෝෂණය වීමට අත්‍යවශ්‍ය බැවින් දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ කුමක්ද? ඔබ දන්නවද? මිනිස්යාට කාරණා සිද්ධීන් දෙකක් වී තිබෙනවා. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 27 කෙරේ ඔබ අවධානය යොමු කරන්න. හලලූයා. මිනිස්යා උන්වහන්සේගේ ස්වරූපයෙන් සමානව මැව් බවයි. එනම් මිනිස්යා මැව්වේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්. දෙවියන් වහන්සේ ආත්මයක් කිය. ආත්මයක් වූ දෙවියන් වහන්සේ ඔබව මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයෙන්. නම් ඔබ ආත්මයෙන් මැව්වා. පළමුව ඔබ ආත්මයක්, අනතුරුව උන්වහන්සේ ඔබව මැව්වේ උත්පත්ති පොතේ 2:7 අනුව. කොහොමද? උන්වහන්සේ ඔබව දෙවියන් වහන්සේ දැනටමත් මැව්වා වූ මිනිසයා පොළවේ දූවිල්ලෙන් සෑදූ බවයි. එනම් ඊට පස්සේ තමයි දූවිල්ලෙන් මනුස්ස ශරීරය උන්වහන්සේ සෑදුවේ. ඔබ දන්නවද? උත්පත්ති පොතේ 1:27 උත්පත්ති පොතේ 2:7 මිනිසයා මැව් බවත් මිනිසයා සෑදූ බවත් ඊටාම පැහැදිලිව ලියා තිබෙනවා. ඒ දෙකෙන්ම එළිදරව් වෙන්නේ මිනිසයා සදා දෙවියන් වහන්සේගෙන් වූ ඒ පරමාර්ථය, ඒ දර්ශනය. ඔබ දැන සිටියාද? දෙවියන් වහන්සේ මැව්වා වූ යයි සඳහන් කළ විට ඒ අදහස් කළේ මිනිසයා ආත්මයක් කිය. හාලලූයා. උන්වහන්සේ මිනිසයාව මැව් කල කිසිවෙකු මිනිසයා දුටුවේ නැහැ. මක් නිසාද? ඔව් උන්වහන්සේ තුල සිටියේය. හාලලූයා. අනතුරුව උන්වහන්සේ මවනු ලැබූ මිනිසයා භූමික ශරීරයකින්. එනම් ඒ දූවිලෙන් මිනිසයා සාදා සුද්ධ බයිබලයේ සුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙසම මිනිසයාගේ නහස් පුඩු තුලට ජීවනය හුස්ම හෙළූසේක. උන්වහන්සේ විසින් සෑදූ භූමික ශරීරයේ ආත්මික මිනිසයා හඳුන්වා දුන්නේය. එනම් ඒ භූමික ශරීරය සාදා මේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මැව්වා වූ පළමු ආත්මික මිනිසයාගේ ඒ ආත්මය ජීවන හුස්ම නිදහස් කරනවා ශරීරයට. හාලලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. සෙනිකෙන් මිනිසයා ජීවමාන ප්‍රාණයක් වූයේය. උත්පත්ති පොතේ 2:7 සෑම සියලු මේ පොළවේ සත්වයන්ට වඩා මිනිසයා වෙනස් වන හේතුව ඒ නිසයි. ඔබ ප්‍රථමයෙන් ආත්මික ජීවියෙක්. ඔබ දැන සිටියාද? ඔබ ප්‍රථමයෙන් ආත්මයක්. හාලලූයා. එනම් ප්‍රථමයෙන් ආත්මයක් වූ ඔබට ආත්මික මිනිසයාට අත්‍යවශ්‍ය වන්නේ දේව වචනයයි. දේව වචනය තුල ඔබ නිතරම පෝෂණය විය යුත්තේ නිසයි. හාලලූයා. ඔබ උපත ලබා ඇත්තේ දේව වචනයෙන් පෝෂණය වන පිණිසයි. ඔබගේ ආත්මය වර්ධනය වන්නේ දේව වචනය තුලිනි. ඔබ වර්ධනය වෙන්නේ ආත්මයෙන් දිනපතා දේව වචනය ආහාරයට ගැනීමෙන්. ඔබ එය අමතක නොකොට එය කුණු වෙන්නට නොදී ඒ තුල ඔබ ක්‍රියාවෙන් යුක්තව ප්‍රකාශ විය යුතුයි. හාලලූයා. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මිනිසයා රොටි පමණකින් නොව ජීවත් වෙන්නේ උන්වහන්සේ මුඛයෙන් නික්මුණා වූ වචනෙන් යයි සුද්ධ ලෝක විසින් ලියන ලද සුභාරංචි පොතේ 4:4 දේශේ ලියා තිබෙන්නේ නිසයි. ඔබ දන්නවද? ඔබ දේව වචනයෙන් ඔබ ඉපිද සිටිනවා. යාකෝබ පොතේ 1:18 කෙරේ ඔබේ අවධානය යොමු කරන්න. උන්වහන්සේගේ සත්‍යතාවය වචනෙන් ඔබ ඉපිද සිටිනවා.
හාලලූයා. එනම් ඔබ පෝෂණය විය යුත්තේ දේව වචනයමයි. ඔබ කියවන්න දේව වචනය තුළ ඇතුළටම ගොස් ආශ්චර්ය මැද අරගෙන එන්න. යක්ෂයාට හසු වෙන්න එපා. බොරු ඉගැන්වීම් සහ බොරු ඒ ලෝකේ තියෙන ඒ විස බීජ ඔබේ ආහාරවලට එකතු කරගන්නට එපා. 1 පේත්‍රස් පොතේ 1:23 පවසන්නේ කුමක්ද? මක්නිසාද නුඹලා කුණු වෙන්නා වූ බීජවලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතිනා වූ වචනය කරන කොටගෙන කුණු නොවන්නා වූ බීජවලින් නැවත උත්පාදනය කරනු ලැබුවාහුය. එනම් ඒ පළමු මැවූ මනුෂ්‍යයා නැවත දෙවියන් වහන්සේ උත්පාදනය කළා. එනම් උන්වහන්සේගේ වචනයෙන් මේ ලෝකවල මැව්වා වූ දෙවියන් වහන්සේ ඔබද ඒ ශරීරයේ ඒ මාංශයෙන් තිබ්බ සෑම ක්‍රියාවලින් ආදාම් කරන කොටගෙන ඒ මරණය යක්ෂයා උරුම කරගත්ත යක්ෂයාගේ සියලු ක්‍රියාවල් යේසුස් වහන්සේ විනාශ කොට පාපයෙන් ශාපයෙන් ඔබව ඒ මරණ බියෙන් සිටියා වූ බියෙන් නිදහස් කොට ඔබට මහෝත්තම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා දෙන තරම් ප්‍රේම කළේ නිසයි. හාලලූයා. ජීවිතයේ සෑම දෙයක්ම පෝෂණය වන්නේ ඒ මූල ආරම්භය නිසයි. හාලලූයා. ඔබගේ මූල්‍ය ආරම්භය දේව වචනයයි. ඒ නිසයි අද දේව වචනයෙන් ඉපදුණු ඔබ දේව වචනයෙන් පෝෂණය විය යුත්තේ. එබැවින් උසස් වීමට ඉදිරියටත් ඉහළටත් යන ජීවිතයක් පවත්වා ගැනීමට ඔබ සම්පූර්ණයෙන්ම ඔබව දේව වචනයට බාර දිය යුතුයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට ඇති ජීවිතය මහත් මහිමය හා සඵලවත් සාර්ථක වීමට නොමුත් ඔබ ජීවත් කරන්නේ දේව වචනයෙන් පමණයි. හාලලූයා. සුව කරන්න බැරි ලෙඩ රෝග, සුව කරන්න බැරි ප්‍රශ්න කරදර, මේ හැම දෙයකම එකම පිළිතුර උන්වහන්සේ අපිට දී තිබෙන්නා වූ ආත්මික ජීවිතයේ ආත්මික වචනයෙන් පෝෂණය වීමයි. දිනපතා ස්වර්ග රාජ්‍යයේ කෑම ඔබට ගෙනත් මෙලෙස දේව වචනයෙන් පෝෂණය කරමින් ඔබගේ ආත්මික ජීවිතය වර්ධනය කරන්නට දෙවියන් වහන්සේ තුළ නිතරම ඉගෙන ගැන්මෙන් ඉදිරියටත් ඊරටත් යන්නාට පියාණන් වහන්සේත් පුත්‍රයන් වහන්සේ සිටින සේකයි. 2 යෝහන් පොතේ 9 ලියා තිබෙන්නාක්සේම ඔබ නිතරම මේ ඉගෙන ගන්න ඔබට බොහෝ ආශිර්වාද වෙන පිණිස මේ වචනය මා ගෙනවා වූ මම පාස්ටර් ජයවර්ධන එනම් උදෑසන 3 සිට 6 දක්වා නිරන්තරයෙන්ම නොකඩවා නොමැලිව යාඥා කරමින් උන්වහන්සේට මැදිහත්කාරකම් කරන දෙවියන් වහන්සේ තුළ ස්ථිරව සිටින සැබෑ දරුවන් සමග ඔබ තව වර්ධනය වෙන්න අප සමග එක්සිත් වෙන්න ඔබට එදා පෙන්තකොස්ත සභාවේදී ආශ්චර්යමත් දේ කර උන්වහන්සේ පෙන්වූ වාක්සේම අද ඔබගේ ජීවිතයේ උන්වහන්සේ ගිනිමෙන් බෙදී ගොස් ඔබගේ සිරසේ පිහිටා සුද්ධාත්ම බලයෙන් පූර්ණ වනසේක්වා. සියලු දේ තුළ ආශිර්වාදම කරනවා. උන්වහන්සේගේ වචනයෙන් පෝෂණය වී සාර්ථකව ආත්මික වර්ධනයේ ඉදිරියටත් ඊළටත් යන්න ඔබේ ජීවිතෙත් ඔබේ පෞල් ජීවිතෙත් ඔබේ ඥාතීන් දෙමව්පියන් සහෝදර සහෝදරයන් පරම්පරාව තුළ ආශිර්වාදයම නිදහස් කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ සියල්ල නිවැරදිව ඉගෙනගෙන මුළු ලෝකයේ සකල ජනතාවටම දෙවියන් වහන්සේ ඔබට කළ මහත් වූ දේ එනම් ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරමින් සෑම මිනිසෙක්ම පාපයෙන් ශාපයෙන් මරණ බියෙන් ගලවා සදාකල් ජීවනය උරුම කර දීමට විස්මපත් ආලෝකයට කැඳවා ගන්නට අන්ධකාරයේ පහකොට යක්ෂය ක්‍රියාවල් විනාශ කරමින් සාර්ථක වෙන්න දේව වචනයෙන් නිතරම පෝෂණය වෙන්න ඔබට ආශිර්වාද කරනවා. ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්.